ආයිබෝවන් අයිබෝ අපි MR සර්ප්‍රයිස් gift එකේ ඉඳලා එනවා. ඔයාට අද දවස මොකක්ද විශේෂක්ද? ඕ මගේ පන්දි උපන්දිනයක්ද? ඔයාගේ උපන්දිනය කියලා කෙනෙක් gift එකේ ජවලා තියෙනවා. ඒක කවුද කියලා ඔයාට දැනගන්න පුළුවන්ද? ඔව් පුළුවන් කවුද? මම කෙල්ල කෙල්ලද? එක් කොයිද ඉන්නේ එයා? ලංකාවේ ලංකාවේද? හැබැයි gift එකේ මේ ප්‍රාන්ස් එකේ ඉඳලා තමයි අවිල්ලා තියෙන්නේ. ඒකේ ලංකාවේ නෙමෙයි. ඒ කෙල්ල ලංකාවේ ඉතින් ෆ්‍රාන්ස් එකේ මේ ඔගොල්ලන්ගේ යතේ ඒගොල්ලෝ තියෙනවා නෑ එහෙම නෙමෙයි. ඒ කොය ඒ ජවපේ කෙනෙක් මේ ප්‍රාන්ස් එකේ ඉන්නවා. ඒගොල්ලෝ තමයි ඔයාට යවන්න කියලා අපි ජව්වා. ඕකේ මම දන්නේ කවුද කියලා දන්නවද? නෑ සරි ඔයාගේ gift එක බලමු පළවෙනි එක. ඕකේ පළවෙනි එක ඔයාට මල් බොකේ එක ජවලා තියෙනවා. ඔයාට ගොඩක් ආදරයක් කියලා ඒක ජවලා තියෙනවා. ඕකේ thank you දැන් කවුද කියලා දැනගන්න පුළුවන්ද? ඔව් මගේ කෙල්ල කියලා තමයි කවුරුත් දෙන්නේ නෑ මේ නෑ එහෙම නෑ. ඒක ජවලා තියෙන්නේ ප්‍රාන්ස් එකේ ඉඳලා තමයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ලංකාවේ නෙමෙයි. ඒ ඉන්න එක්කෙනයි තමයි ඒක යවලා තියන්නේ. ඔයාට ගොඩක් ආදරයි කියලා ඔයාගේ උපන්දිනයට ඒක දෙන්න කියලා යවලා තියන්නේ අපිය. හරි ඉන්දුසියම් gift එක බලමු. ඕකේ ඒක මොනවද කියලා දැනගන්න පුළුවන්ද? කොන්තයක් මොනවද? කොන්තයක් ඕපන් කරලා බලමු මොනවද කියලා. ඔයා ක්‍රිස්ටියන් නේද? ඔයා කොන්දට එන්න ඕන කියලා ඒක යවලා තියෙනවා. දැන් කියන්න ඒක කවුද කියලා. මගේ කෙල්ල තමයි අනිෂා ඒක එයා ලංකාවේ ඉන්නවා කියලානේ කිව්වා ඔයා. ඒකේ ජවප් එක නයි ප්‍රාන්ස් එකේ ඉන්නේ. MR මේ ඔයගොල්ලන්ගේ මේකනේ නෝ සෙපා ඔයාගේ ඒකේ ජවප් කෙනෙක් මේ ප්‍රාන්ස් එකේ ඉන්නවා. ඔයාට ගොඩක් ආදරේ කියලා ඔයාව බැඳින්න කැමති කියලා තමයි ඒක ඔක්කොම ඇරේන්ජ් කරලා තියන්නේ ආබිත් එක්ක. මගේ කෙල්ල නැත්තම් ඕක බන්දන්නේ ඔයාට දන්නේ නැද්ද? හැබැයි එයා කිව්වා ඔයාට ගොඩක් කැමති කියලා. ඔයාව බැඳින්න ඒගොල්ලොට කෙල්ලට කැමති කියලා තමයි ඒක යවලා තියෙනවා. මේ ප්‍රාන්ස් එකේ ඉඳලා තමයි දැන් ඔයගොල්ලන් කියන්නේ මේ gift එක මේ පාට ප්‍රාන්සෙන් ආව කියලාද කියන්නේ? නෝ ඒ කෙල්ල ප්‍රාන්ස් එකේ ඉන්නවා. ඒ කෙල්ල ෆ්‍රාන්ස් වල ඉන්නවා. එයා තමයි අපි යවුවා ඒක gift එක දෙන්න කියලා. කරි ඔයාට කැපි බර්ත්ඩේ සච්චු කියලා කේක් එකක් යවලා තියෙනවා. ඕකේ thank you තැන් කියන්න කවුද කියලා. අර මගේ කෙල්ල තමයි කියන්නේ ඔච්චර. එයා නෙමෙයි. ඔයා කිව්වා එයා ලංකාවේනේ ඉන්නේ. ඔව් ඉතින් එයා හැබැයි ඒ ජවප් කෙල්ලෙක් මේ ප්‍රාන්ස් එකේ ඉන්නවා. එයා ඔයාට බැඳින්න කැමති කියලා තමයි යවලා තියෙන්නේ. ඔයාට தமிழ பாஷாவை புழுவான் நேது? இந்த gift வந்து உங்களுக்கு அனுப்பினவங்க வந்து பிரான்ஸ்ல இருக்கிறாங்க. அவங்க வந்து உங்களை வெட்டிங் பண்ண ஆசைன்னு சொல்லி இந்த உங்களோட பிறந்த நாள்ல வந்து உங்களை ப்ரொபோஸ் பண்றதா சொல்லி தான் இந்த gift உங்களுக்கு அனுப்பி இருக்காங்க. இல்ல அப்படி யாரும் இல்ல. அப்படி இல்லையா? அப்படி யாரும் இல்ல. நீங்க வந்து குடும்பத்துக்கு பெற்ற உண்டாகாதீங்க. சரி கடைசி gift பாப்போம். சாது අවසාන gift එක බලමු. තැන් කියන්න කවුද කියලා. ඒක උවර කළා බලනකොට ඔයාට තන්නවා කවුද කියලා. ඒක නිසා ඒක ඕපන් කරන්න නැත්තුව කියන්න කවුද කියලා ආප්‍රේ උවර කරලා බලමු කවුද කියලා. யார் அனுப்பினான்னு சொல்லி ஓபன் பண்ணி பாருங்க. அதுக்கு முன்ன யாருன்னு சொல்லுங்க. என்னன்னு சொன்னா இதுல அனுப்பினால டீடைல்ஸ் இருக்கு. ஓகே අනිෂා අනිසා අනිෂා කවුද?
அனிசா கிண்ணி கவுதா ஒயாட்ட நான் கல்யாண கட்ட போகிற பொண்ணு. கல்யாணம் கட்ட போறேன். சரி ஓப்பன் பண்ணி பாருங்க. ம் தங்கி என்ற கவுத கீழே அவங்க தான். அவங்க தானே. சரி இது இருக்கா அவங்களுக்காக வாசிச்சு காட்டுங்க. My dearest Chachu, many happy returns of the day day to the man I love the most. Hoping all your birthday wishes come true. Wishing you a day filled with love and happiness. Falling in love with you were the most unexpected, yet the most perfect thing that was ever happened to me. Thank you for being the best part of life, and thank you for being a reason to my smile. Remember, whenever I am, you are always in my thoughts and prayers. Thank Amma and Kata for giving me you, and I wish a long, healthy life for them. I have gifted you a holy rosary. Please keep this with you. I love you. I love you. Hope to see you soon. Subha Panina Kyojesvita. Forever love. ඔයා තැනගත්තද? එයා එහෙම කරනවා කියලා ඒකේ සර්ප්‍රයිස් එක ඔයාට කරනවා කියලා තැනගත්තද? නෑ මම දන්නේ. දන්නේ නැත්ද? එයාට මොකද කියන්න ඕනද ඔයාට? Thank you for everything you did. I can't speak now. Okay. ඔයා ඒ කෙල්ලා අනිසා ඒ දෙන්නම එකතු වෙලා ගොඩක් කාලයක් කොන්දින් ඉන්න ඕන කියලා අපිත් ආරාධනා කරනවා. ස්තුතියි. Stuti.